අනේ ඇත්තමයි මෙහෙම දේවල් නම් කාටවත්ම සිද්ධ වෙන්න එපා. ඇත්තටම අපි කවදාවත් හිතුවේ නෑ කැෆේ සිග්නේචර් එකේ ඔයාලා මෙහෙමයි කියලා. කුරුණෑගල පැත්තේ යමින් ගමන් මේ කැෆේ එක ළඟපාත තියෙනවා දැකලා තමයි අපි දෙන්න මේකට ගොඩ වැදුනේ. හැබැයි හීනකින්වත් මෙහෙම දෙයක් නම් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. කැෆේ එකේදී මම මිල්ක් ෂේක් එකක් ඕඩර් කරා. තිමිරට ඔළුව රිදෙන නිසා කූල් බොන්න බෑ කියලා කියපු නිසා මේක ලංකාවේ එකක් නෙවෙයි එහෙනම් මෙන්න මේක පීලා බලන්න කියලා වදෙන් පොරෙන් කොෆි එකක් ගෙනත් දුන්නා. ඊටත් පස්සේ වෙච්ච දේ ඔයාලා දන්නවද? මේ පැත්තේ ආවට පස්සේ එහෙම නිකම්ම යන්න දෙන්න පුළුවන්ද කියලා කැෆේ එකත් වහලා අපිත් එක්ක මේ කැෆේ එකේ ඕන යන්න ආවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව් එහෙම වුණා. වැවරවුමට ගිහිල්ලා ඊට පස්සේ ඇත්කඳ විහාරයටත් ගිහින් ඒකත් අපිට පෙන්නලා ගෙදර එක්කන් ගිහින් ලන්ච් එකක් දීලා හවස් වරුවේ ඇතුගල විහාරයටත් එක්කන් ගිහින් තමයි අපිව ගෙදර එව්වේ. ඇත්තමයි මෙහෙම මිනිස්සු මෙච්චර හොඳ මිනිස්සු මේ ලෝකේ ඉන්නවද කියලාත් හිතුණා. ඇත්තටම මං හිතුවේ නෑ අපිව අඳුරගනී කියලාවත්. ඉතින් කස්ටමර් කෙනෙකුගෙන් මේ තරම් ආදරණීය පිළිගැනීමක් ලැබුණු එක ගැන හිතට මාරම සතුටක් දැනෙන්නේ. ඒ වගේම අපි ඉද්දිම කැෆේ එකට ආපු අයත් බඩු ගැන විශේෂයෙන්ම ඔන්චිලාව ගැන විස්තර අහද්දී පුදුමාකාර සතුටක් හිතට දැනෙන්නේ. ඉතින් අක්කේ මං ස්තුතියි කියන වචනේ විතරක් කියලා නවතින්න. ඒත් හැංගීම් ඊට වඩා ගොඩාක් බරයි.